දවසක් ඒවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්නව නේද? ඉතින් මාත් සතුටින් පරිස්සමෙන් ඉන්නවා. ඉතින් මං අද වීඩියෝ එකෙන් ගෙනාවේ අපේ ගෙදරට ශ්‍රියා කාන්තාව වඩම්මා ගන්නේ කොහොමද කියලා. මූදේවි වෙනුවට ශ්‍රියා කාන්තාව අපේ ගෙදරට එනවනම් ඔයාලත් කැමති නේද? ඉතින් අපි බලමු ඉස්සරහට වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ ගමන්ම මගේ යාළුවන්ගෙන් මම ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා. හින්දෑරි මල් පිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම උසපුවේ සඳ කැන්දි වාලන්න මේ යාමයි. මුලින්ම කුස්සිය ගැන කතා කරමු. ඔයාලා හැමෝම කැමතිනේ ඉතින් පිරිසිදුව ලස්සනට ඉන්න. ඉතින් අපේ කුස්සිය තමයි මුළු ගෙදරින්ම පිළිවෙලටම ලස්සනටම තියෙන්න ඕන තැන. ඉතින් ඔයාලා රැට නිදා ගන්න කලින් ඉඳුල් භාජන සේරම සෝදලාද නිදාගන්නේ. ඉතින් මම නම් රැට නිදා ගන්න කලින් ඉඳුල් භාජන සෝදලා කුස්සිය ලස්සනට අස් කරලා තමයි නිදාගන්නේ. ඉතින් එහෙම කරේ නැත්නම් අපේ නිවසට ලැබෙන ඒ දිව්‍යමය ආශිර්වාදය නැති වෙලා යනවා. ඉතින් ඔයාලත් රැට නිදා ගන්න කලින් චූටි වෙලාවක් යොදලා කුස්සිය ලස්සනට අස් කරලා නිදා ගන්න පුරුදු වෙන්න. ඉතින් ලස්සනට පිරිසිදුව ඉන්නවට කවුරුත් කැමති. ඉතින් ශ්‍රියා කාන්තාවත් කැමති ලස්සනට පිරිසිදුව තියෙන තැන්වලට. ඉතින් එයා වඩින්නේ ඒ වගේ තැන්වලට විතරයි. සමහර වෙලාවට කුණු භාජන හැමතැනම බත් හලලා ඒ වගේ තියෙනකොට කවුරුත් කැමති නැහැනේ. ඉතින් අපි පිරිසිදුව ඉන්න හැම වෙලෙම උත්සාහ කරමු. ඉතින් මම හැමදාම කරන දෙයක් තමයි විශ්ව මාතාවට පහනක් පත්තු කරන එක. ඉතින් අදත් මම විශ්ව මාතාවට පහනක් පත්තු කරලා තමයි මගේ වැඩ පටන් ගත්තේ. දෑරි මල් පිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම උසපුවේ සඳ කැන්දි වාලන්න මේ යාමයි. ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ ඉර පායාල පාවෙලා ගියා. පිරුණු හීන ගාව වැළපෙලා ගියා. දුක් හීනයක් නොවේලු ආදරේ. දුක් හීනයක් නොවේලු ආදරේ. ඉතින් මං විශ්ව මාතාවට හැමදාම මට මේ ලැබිලා තියෙන ජීවිතයට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් පිරිසිදුව පිළිවෙලකට ඉන්න ඕන කියන මට අදහස ආවේ චූටි කාලේ ඉඳලා. ඉතින් චූටි කාලේ මං හිටිය පරිසරයත් එක්ක මට ඒක ඉබේම පුරුදු වුණා. ඉතින් පිරිසිදුකම තමයි උතුම්ම ලාභය කියලායි මම විශ්වාස කරන්නේ. ඉතින් පිළිවෙලකට ඉන්න තරමටම අපිට ලෙඩ රෝග වලින් හැම දෙයකින්ම ආරක්ෂා වෙන්නත් පුළුවන්. අපේ ළමයි ඒ වගේන් ආරක්ෂා කරගන්නත් පුළුවන්. අපේ කුස්සිවල තියෙනවනේ ලුණු බඳුන්. ඉතින් ඒ ලුණු බඳුන් රැට නිදා ගන්නකොට ඔයාලා ඇරලාද නිදාගන්නේ. ඉතින් ඒක හොඳ පුරුද්දක් නෙමෙයි. අපි ලුණු බඳුන් පිරිසිදුව තියාගන්නවා වගේම ඒවා විවෘත කරලා තියාගන්න හොඳ නැහැ. ඒ වගේම මකුණු දැල් තියෙනවනේ. මකුණු දැල් චුට්ටක් බැඳලා තිබුණත් ඔයාලා ඒ තැන් වලින් ඒවා ඉවත් කරගන්න ඉක්මනටම. ඉතින් අපේ ප්‍රධාන දොරටුව තියෙනවනේ. ඉතින් ප්‍රධාන දොරටුවෙන් තමයි විශ්ව ශක්තියින් අපේ ගෙදරට ඉක්මනින්ම ඇතුළු වෙන තැන. ඉතින් ප්‍රධාන තැන තමයි එතන. ඉතින් දොර ඉස්සරහා අපි සපත්තු එහෙම අපිලිවෙලට තියාගෙන ඉන්නවද? ඔයාලත් බලන්න ඔයාලගේ දොරත් අපිලිවෙලට සපත්තු සෙරප්පු තියලා තියනවද? නැත්නම් වෙන බාහිර බඩු තියලා තියනවද කියලා. ඉතින් දොර පිටුපස්ස අනවශ්‍ය බඩු තැබීමෙන් අපේ නිවසට ලැබෙන වාසනාව අහිමි වී යනවායි කියලායි ඉස්සර කාලේ ඉඳලම කියන්නේ. ඒ වගේම අපි දොර විවෘත කරනකොට ඒකේ කිරිකිරි සද්දයක් ඇහෙනවා නම් ඒකත් ඉක්මනින් වළක්වා ගන්න කියලායි ඉස්සර කාලේ මිනිස්සු කියන්නේ. ඉතින් නිවසේ වාසනාව ගිලිහී යන්න පුළුවන් ඒ වගේ දේවල් කරනකොට. ඒ වගේම ගෙදරක සමගිය සමාදානය වගේ දේවලුත් නැති වෙලා යනවා කියලායි මම අහලා තියෙන්නේ.
ගේ දොරකඩට වෙලා ඉඳගෙන ඉන්නවද කාටවත් යන්න අපහසු විදිහට දොරකඩට වෙලා ඉඳගෙන ඉන්න නම් එපා. ඒක නම් හොඳම නැති දෙයක්. ඒ වගේම දොරකඩට වෙලා ඉස පීරන්නත් හොඳ නැහැ. ඉතින් ඉස්සර කාලේ අපේ අත්තම්මලා එහෙම කියන්නේ ඒ ඉස්සරහට වෙලා හිස පීරන්න එපා කියලා, හොඳ නැහැ කියලා. නිවසේ ප්‍රධාන දොර ඉස්සරහා කැඩුණු බිඳුණු බඩු වීදුරු ಜಾති කැඩුණු වීදුරු තියෙනවා නම් ඒවා ඉවත් කරන්න. ඒ වගේම ගෙදර ඉස්සරහා බිත්ති කැඩලා පුපුරලා තියෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කරන්න, වග බලා ගන්න. ඒ වගේම හවස 6ට පස්සේ ගෙවල් අතු ගන්න හොඳ නැහැ. ඒ වගේම ගේ ඇතුලේ තියෙන කුණු එළියට අතු ගන්නත් හොඳ නැහැ. ඒ වෙනුවට අපි ගේ ඇතුලේ පැත්තට අතු ගාලා ඒවා ඉවත් කරන්න පුළුවන්. ඉතින් එහෙම වුණාම අපේ එළියට අපි කුණු දැම්මහම ශ්‍රියාකාන්තාවගේ ආකර්ෂණය වෙනුවට අපිට මූදේවිය ආකර්ෂණය ලැබෙනවා කියලා තමයි කියන්නේ. ඒ වගේම හවස් යාමේ නිදා ගැනීම ගෙදරට සුබම නැහැ. සවස් යාමේ නිවස් අඳුරව තියන්නත් හොඳ නැහැ. මූදේවිය ආකර්ෂණය ලැබෙනවා. ඒ නිසා එක පහනක් හරි දල්වා තියන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපි සමහර අවස්ථාවලදී රෑ ගොඩාක් වෙලා යනකම් ඇහැරිලා ඉන්නවා නිකරුණේ. සමහර වෙලාවට සමහරු ෆෝන් එක උපවව නිකරුණේ කාලය ගත. ඉතින් එහෙම නොකර කලින් නිදාගෙන උදේම හැරෙන්න පුරුදු වෙන්න. එතකොට මේ නිවසට වාසනාව කැඳෙනවා කියලා තමයි කියන්නේ. ඉන්දෑරි මල් පිපිච්ච පාත නිම්නයේ නුඹ පාවෙලා වගේ ප්‍රේම අසපුවේ සඳ කැන්නි වාලන්න මේ යමයි ඉර ආවත් නැතත්කම් නෑ වගේ ළඟේ. ඉතින් මේ වගේ වැරදි මගේ අතිමුත් සිද්ධ වුණා. ටික ටික තමා මං ඉතින් මේවා හදාගත්තේ. ඉතින් ඔයාලත් බලන්න මේ වැරදි ඔයාලා කරනවද කියලා. ඉතින් ඔයාලා කරනවා නම් ඒ වැරදි ටික ටික හදාගන්න පුරුදු වෙන්න. අපේ ජීවිතේටත් ගොඩක් වැදගත් වේවි. ඉතින් යාළුවනේ මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕන. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.